Hello everyone, welcome back to Chat and Color. කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම සතුටින් ඉන්නවා ඇති කියලා මම හිතනවා. අද මම මේ සූර්යකාන්ත මලක් පාට කරන ගමන්ම මට හිතුණා මේ ලස්සන කහ පාට, තැඹිලි පාට මල්පෙති එකින් එක හැඩ වෙනකන් නිකන් බලාගෙන ඉන්න එක ඔයාලට පොඩ්ඩක් කම්මැලි හිතේ කියලා. ඒකයි මම හිතුවේ මේ මලත් එක්ක හැංගිලා තියෙන අපි කවුරුත් නොදන්න අපූර්ව කතාවක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඇත්තටම අපි හැමෝම සූර්යකාන්ත මල් වලට හරිම ආසයිනේ. හැබැයි ඔයාලා දන්නවද බැලුව බැලමට එක මලක් වගේ පෙනුනට මේ මල මැද තියෙන දුඹුරු පාට කොටසේ කුඩා මල් දහස් ගණනක් හැංගිලා තියෙනවා කියලා. ඔව්, ඒ හැම එකක්ම වෙන වෙනම පිපෙන පුංචි මල්. තවත් පුදුම හිතෙන දෙයක් තමයි මේ මල් පොඩි කාලෙදී ඉර යන පැත්තට තමන්ගේ මුහුණ හරවනවා. උදේට නැගිනහිරින් ඉර පායද්දී ඒ පැත්ත බලන මල හවස් වෙද්දී ඉරත් එක්කම බටහිර පැත්තට හැරෙනවා. හැබැයි දන්නවද මල හොඳට ලොකු වුණාට පස්සේ, ඒ කියන්නේ වයසට ගියාට පස්සේ ඒ හැරෙන එක නතර කරනවා. ඊට පස්සේ ඒ මල හැමදාම නැගිනහිර පැත්ත විතරක් බලාගෙන ඉන්නවා. ඒ මොකටද දන්නවද? අලුත් දවසක බලාපොරොත්තු අරන් එන උදෑසන හිරු එළිය මුලින්ම පිළිගන්න. ඒ වුණාට මට හිතුණා මෙන්න මේ දේ ගැන ඔයාලගෙන් අහන්න. ඔයාලා කවදා හරි හිතලා තියෙනවද අහස කළු කරලා වැස්ස වහින ඉර පායන්නේ නැති දවස්වලට මේ මල් මොකද කරන්නේ කියලා? ඉර නැති දවසට සූර්යකාන්ත මල් මැලවිලා බිමට හැරෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට ඒවා කරන්නේ හරිම ලස්සන දෙයක්. ඒවා එකිනෙකා දිහාට හැරෙනවා. ඔව්, Tamanට ශක්තිය දෙන්න අහස ඉර නැති වෙලාවට ඒවා එකිනෙකා දිහා බලාගෙන Taman ළඟ තියෙන ශක්තිය සහ සුන්දරත්වය තවත් මලක් එක්ක බෙදා ගන්නවා. මාරම ලස්සනයි නේද ඒක? ඉතින් මම හිතන්නේ අපේ ජීවිතත් හරියට මේ සූර්යකාන්ත මල් වගේ තමයි. අපේ ජීවිතවල හැමදාම සතුට, සාර්ථකත්වය කියන සූර්යාලෝකය එක දිගටම තියෙන්නේ නැහැනේ. සමහර දවස් වෙනවා ප්‍රශ්න, දුක, බලාපොරොත්තු සුන්වීම් කියන වෙහි වලාකුළු වලින් මුළු ජීවිතේම කළු වෙලා යනවා. අන්න ඒ වගේ දවස්වලට අපි තනි වෙලා මානසික වැටිලා අඳුරේ හැංගෙන්න ඕනේ නැහැ. සූර්යකාන්ත මල් වගේම අපිට පුළුවන් අපේ ආදරණීයයන් පැත්තට හැරෙන්න. අම්මා, තාත්තා, තමන්ගේ සහකරු හෝ සහකාරිය, එහෙමත් නැත්නම් හොඳම යාළුවෙක් දිහා බලලා ඒ අයගේ ආදරය, තිරිගැන්වීම ලබා ගන්න අපිට පුළුවන්. ඒ වගේම තවත් කෙනෙක් අඳුරක ඉන්න වෙලාවට අපිට පුළුවන් ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙන්න. සූර්යකාන්ත මලක් හැම වෙලාවකම උත්සාහ කරන්නේ ආලෝකයේ තියෙන පැත්ත හොයාගෙන යන්න. ඉතින් ජීවිතේ මොන බාධකාවක් හැම වෙලාවෙම ධනාත්මක පැත්ත. ඒ කියන්නේ ආලෝකයේ තියෙන පැත්ත දකින්න ඔයාලත් පුරුදු වෙන්න. ඔන්න ඒ කතාවත් එක්කම මගේ සූර්යකාන්ත මලේ පාට කිරීමත් අවසන් වෙන්න ළඟයි. මේ ලස්සන කහපාට ඔයාලගේ හිතටත් ලොකු සතුටක්, නිදහසක් අරන් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ කතාව ගැන ඔයාලට හිතුණු දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම Chat and Color YouTube channel එක subscribe කරලා ටිකටම මාත් එක්ක එකතු වෙන්න. හැමෝටම සූර්යකාන්ත මලක් වගේ සතුටින් hina වෙලා ඉන්න ලැබෙන සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් ඉන්න. Bye.